ඔයාලා මේක තෙලා ඉන්නේ ඕලෙවල් මැත්ස් අඩෝ YouTube channel එකේ 7 වෙනි වීඩියෝ එකත් එක්ක. අද අපි සාකච්ඡා කරන්න යන්නේ 10 වෙනි ශ්‍රේණියේ වෘත්තයක කෝණ පාඩමේ ගැටලුවක්. බලමු අද මොකක්ද මේ ප්‍රශ්නය කියලා. A, B, C සහ D ලක්ෂ වෘත්තය මත පිහිටා ඇත. AD සහ BC සමාන වේ. DB සමානයි CA බව පෙන්වන්න. දැන් අපි බලමු මෙම ගැටලුව කොහොමද සාධනය කරන්න කියලා. අපේ පළවෙනි පියවර මොකක්ද? දැන් ඔයාලා දන්නව නේද? පළවෙනි පියවර වෙන්නේ දත්ත. මේ ප්‍රශ්නයේ තියෙන දත්ත ටික කියන්න බලන්න ඔයාලා. දත්ත තමයි AD සමානයි BC කියන එක දීලා තියෙනවා අපිට. ඔයාලා මේ ප්‍රශ්නය කරන මම සාධනය කරන්න කලින් සාධනය කරන්න බලන්න. ඔයාලා එහෙම කරා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න මුලින්ම මට කලින්ම කවුද සාධනය කරේ කියලා. අපේ ඊළඟ පියවර තමයි සාධනය කළ යුත්තේ. මොකද්ද මේ ප්‍රශ්නේ අපිට සාධනය කරන්න කියලා තියෙන්නේ කියලා බලන්න. DB සමානයි CA වන බව. DB සමානයි CA බව. දැන් බලමු කොහොමද මේක සාධනය කරන්න කියලා. මේ වගේ ජ්‍යාමිතිය ගැටලුවක් සාධනය කරන්න නම් ඔයාලට අපිට 10 11 මේ පොත්වල තියෙන සියලුම ප්‍රමේයයන් ටික හොඳට මතක තියෙයි නම් ගොඩක්ම ලේසි. ඔයාලට මම මේ වීඩියෝ සීරීස් එක අවසානයේදී ඒ හැම ජ්‍යාමිතිය ප්‍රමේයයක්ම එක වීඩියෝ එකකින් ගෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඔයාලා ඒකත් එක්ක මේ එකතු වෙන්න නම් මේ වීඩියෝ ටිකත් එක්ක දිගටම රැඳිලා සිටින්න. දැන් මේ ගැටලුව සාධනය කරන්න නම් DB සමානයි CA බවනේ අපිට පෙන්වන්න තියෙන්නේ. මම දැන් හදන්නේ මේ ත්‍රිකෝණ දෙක අංග සම කරලා බලන්න. බලමු කොහොමද අංග සම කරන්න කියලා. මුලින්ම මම දැන් මෙතනට ලියා ගන්නවා E කියලා අකුරක්. මොකද මේ ත්‍රිකෝණ දෙක තමයි මම අංග සම කරන්නේ. හරිද? ADE ත්‍රිකෝණය සහ CEB ත්‍රිකෝණය සැලකීමෙන් CEB ත්‍රිකෝණය සැලකීමෙන් ඒ දෙකේ තියෙන පොදු ලක්ෂණ ඔයාලට පේනවද කියලා බලන්න. මොනවද තියෙන පොදු ලක්ෂණ? මට නම් පේනවා. මොනවද කියලා කියන්න බලන්න. ඔයාලට මතකයි නේද? මේක අපිට දත්තයක් දුන්නා. මොකද්ද දත්තේ? AD සමානයි BC. මුලින්ම ලියා ගන්නවා AD සමානයි BC. ඒකට හේතුව මොකක්ද? අපිට ප්‍රශ්නේ දීපු දත්තය. හරිද? ඊට පස්සේ අපි බලමු මේකේ තියෙන තව සමාන දේවල්. මෙතන බලන්න ඔයාලට DEA කෝණයයි CEB කෝණයයි සමානයි නේද? මොකක්ද ඒකට හේතුව? ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් සමාන වෙන බැවි. මම ඊළඟ පේලියේ ඒක ලියා ගන්නවා. AED කෝණය සමානයි BEC කෝණය. හේතුව විදියට ලියන්න ඕනි ප්‍රතිමුඛ කෝණ වෙන බැවි. ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් සමානයි කියලා අපි දන්නව නේද හැමෝම? ඊළඟට ඔයාලට වෘත්තයක කෝණ පාඩමේ උගන්වන ප්‍රමේයක් තියෙනව නේද? ලස්සන ප්‍රමේයක්. මොකක්ද ඒ ප්‍රමේය? වෘත්තයක. ඒ කියන්නේ අපි වෘත්තයක් ගත්තම ඒ වෘත්තයක එකම ඛණ්ඩයේ මේ වගේ එකම ලක්ෂ දෙකකින් පටන් ගන්න එක පැත්තකට එකම ඛණ්ඩයේ කෝණ විශාලත්වයෙන් සමාන වේ කියන ප්‍රමේය. ඒ ප්‍රමේයට අනුව ඔයාලට පේනව නේද මේ AB වලින් පටන් ගන්න වෘත්ත ඛණ්ඩයේ ADB කෝණයත් ACB කෝණයත් සමානයි කියලා. එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ සමාන බැවින් මේ කෝණ දෙක සමාන වෙනවා. අපි ඊළඟ පේලියේ ඒක ලියා ගනිමු. කොහොමද ඒක ලියන්නේ? ADE කෝණය සමානයි
ECB කෝණය වේ. මොකක්ද ඒකට හේතුව? අපිට වෘත්තයක කෝණ පාඩමේ උගන්වන ප්‍රමේය. මම ඒක මෙතනින් ලියා ගන්නවා. ඔයාලත් මේ විදියට ගාන හදන්න. එතකොට ලේසියෙන්ම සාධනය කරගන්න පුළුවන්. වෘත්තයක එකම ඛණ්ඩයේ කෝණ සමාන වේ. දැන් බලන්න මේ ත්‍රිකෝණ දෙකේ මොනවද අපිට සමානයි කියලා මේ සාධනය වුණේ. කෝණ දෙකක් සමානයි, පාදයක් සමානයි. කෝණ දෙකකුයි පාදකුයි සමාන නම් මොකද්ද අංග සම අවස්ථාව? කෝකෝපා අවස්ථාව. ඒ නිසා මේ ත්‍රිකෝණ දෙක ADE ත්‍රිකෝණය සහ CEB ත්‍රිකෝණය අංග සම වෙනවා මොන අවස්ථාව යටතේද? ADE ත්‍රිකෝණයයි CEB ත්‍රිකෝණයයි අංග සම වෙන්නේ කෝකෝපා අවස්ථාව යටතේ. මම මේ අවස්ථාව මෙතනින් ලියනවා. ඊළඟට අංග සම ත්‍රිකෝණවල ඉතුරු අනුරූපාංග සියල්ලම සමාන වෙන නිසා අපිට ගන්න පුළුවන් DE පාදය සමානයි CE කියලා. ආයි මෙතනින් ගන්න පුළුවන් AE පාදය සමානයි BE කියලා. මම මෙතනින් ලියනවා අංග සම ත්‍රිකෝණවල ඉතුරු අනුරූපාංග සමාන බැවින් ඉතිරි අනුරූපාංග සමාන බැවින් අපි මෙතන ලියන්න ඕනි DE සමානයි EC වෙනවා, AE සමානයි EB වෙනවා. ඔයාලට තේරෙනව නේද? අංග සම ත්‍රිකෝණවල ඉතිරි අනුරූපාංග සමාන නිසා මේ විදිහට ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට කියලා තියෙනවා මේ සමාන පාද ත්‍රිකෝණයන් දෙකේම සමාන පාද එකතු වුණාට පස්සේ DB සමානයි CA කියලා ගන්න පුළුවන්. ඒක ඔයාලා මේ විදිහට ලියන්නකෝ. එතකොට ඔයාලට ගොඩාක් හොඳට මේක තේරුම් ගන්න පුළුවන්. මේ හේතුව නිසා අපිට සාධනය කරන්න කියලා තියෙන DB සමානයි CA කියලා සාධනය වෙනවා. අපි මේ වගේ වීඩියෝස් ඉදිරියටත් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලට ප්‍රශ්නයට අදාළව දැනගන්න මොන හරි තියෙනම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. ඔයාලට වගේම ඔයාලගේ යාළුවන්ටත් මේක දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරලා ලයික් එකකුත් දාන්න.